අනේ බොහොම ස්තුතියි මහත්තයෝ. අනේ අයියා කීයක් කර දෙන්නද අයියා බඩගිනි අයියා උදේ ඉඳන් කාලේ යන්නේ නැහැ කීයක් කර දෙන්නද මං ගාව සල්ලි නෑ මල්ලි. යන්නෝ කරදර නොකර. අනේ අයියා එහෙම කරන්න එපා ඔයාලා අයියා ජොබ් කරන මිනිස්සුනේ අයියා රුපියල් 1000ක්වත් දීලා යන්න ඔයාලා මාර ලෝබයිනේ අයියා ජොබ් කරනවා තමයි යකෝ. ජොබ් කරනවා මේ බලපන්. මේ බලපන්. ඒ උනාට සල්ලි නෑ යකෝ. මිනිස්සු හිතුවට යකෝ අපි ජොබ් කරනවා කියලා අපි පඩියක් ගන්නවා තමයි. ඒ උනාට යකෝ දවස් 10න් මේ පඩිය ඉවරයි. යකෝ අර ජොබ් එකේ මැරලා රුපියල් 20000යි යකෝ හම්බෙන්නේ. යකෝ කඩේ ණය ටික ගෙවලා ඉතුරු වැඩ ටික කරපුවාම අතේ සතේ නෑ. දැන් අපි හිගන්නු වෙලා යකෝ ඉන්නේ. එළියෙන් බං අපි දිහා බලද්දි ඔක්කොම හිතන්නේ අපිට සල්ලි තියෙනවා හැමදේම තියෙනවා කියලා. ඒ වුණාට අපේ තැනේ ඉඳන් අපි දිහා බලන්න ඕනේ බං. එතකොට තමයි තේරෙන්නේ අපි මොන වගේ දුකක්ද මෙතන විඳින්නේ කියලා. මට තේරෙනවා මොකද්ද වෙන්න ඕනේ කියලා මට තේරෙනවා පොඩ්ඩක් ඉන්නකෝ ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මං ගාවට එන්න මම පුළුවන් විදිහට උදව් කරන්න අනේ බොහොම ස්තුතියි මහත්තයෝ.